කරුමය අරුමය වෙන හැටි මේ කවියෙන් කියන්නේය. බේබදු සැමියා නැවතත් ආත්මයක් ලබන්නේය. ආදරයට මුලා වෙලා ගිනි ගොඩකට පනින්නේය. බැඳලා සතිය මාස ගෙවි ප්‍රේම අමතක කරන්නේය. නැවතත් රහ මෙර සොයාන අගු පිල්වල ලගින්නේය. කට ගොන්නක් දීලා ඇවිත් ගෑනිට ඔහු තලන්නේය. ගුටි බැට ඉවසන්නට බෑ ඈගේ කට ඇරෙන්නේය. ශාප වියන් හෙන වැදියන් නිතර ශාප කරන්නේය. මට තැලු අත පයමින් පසු දෙකට තුනට කැඩෙන්නේය. ශාපය පල දෙන හැටි මගේ ඇස් දෙකටම බලන්නේය. ගැහැණිය කළ ඒ ශාපය ඒ අයුරින් ලැබෙන්නේය. බීමට ගැති වුණ සැමියා අකාලෙමිය ඇදෙන්නේය. ඇන්දට අර කාන්තාව නැවත විවාහයක් වුණේ. දස මාසය කුස පිරිලා දරු පැටියෙක් බිහි වෙන්නේ. අත පය දෙක වකුටු වෙලා මුඛයෙන් කෙල වැగిරෙන්නේ. ශාප ලබපු ඇගේ සැමියා ඇගේ කුසෙම ඉපදෙන්නේ. බලන්න වචනයක අරුම කොයි කාටත් පල දෙන හැටි. ශාපෙට ලක් වුණු සැමියා ඇගේ කුසෙම ඉපදුන හැටි. ශාපය එතරම් දරුණුයි අම්බදාත වියා හැටි. ශාපය දෙස් තලන්න එපා තමා පසුව එයි හොඳ හැටි.